අපි වෙනස් විදිහේ බටු මෝජුවක් හදමු. මුලින්ම වම්බටු මෙන්න මේ විදිහට හේනියට කපා ගන්න ඕනේ. ඊට පස්සේ තෙල් තාච්චිය ලිපේ තියලා තෙල් රත් වුණාම වම්බටු ඉදි කරනවා. මම මෙතන වම්බටු ග්‍රෑම් 500 කරගත්තා. බටු රන්නම් පාරට බැදනම ලිපෙන් අයින් කරනවා. දැන් මේ වම්බටු ටික භාජනයකට එකතු කරනවා. ඊට පස්සේ ගම්මිරිස් තේ එකක්, සීනි තේ එකක්, කෑලිස් තේ එකක්, විනාඩි මේසන් දෙකක් විතර ඒ වගේම රසායන ලුණු, තක්කාලි සෝස් මේසන් දෙකක් විතරම එකතු කරනවා. දැන් මේ ටික හොඳට කවලා කරනවා. ඊට පස්සේ මෙන්න මේ ප්‍රමාණයට කපාගත්ත ලොකු ලුණු එකතු කරනවා. මම මෙතන ලොකු ලුණු ගෙඩි දෙකක් විතර අරගත්ත සාමාන්‍ය ප්‍රමාණය. ඒ වගේම ආමේස් කරල් අදින් පළලා එකතු කරනවා. මම මෙතන කරල් 5ක් අරගත්තා. දැන් මේ ටිකත් හොඳට කවලම් කරන්න ඕනේ. ඉතින් ඔයාලත් මේ විදිහ වෙනස් බටු මෝජු හදන්න දන්නවනම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලට සුබ දවසක්.